අපේ ඊළඟ යාළුවා දන්නවද පුතේ? පැති දෙක පාද හතරමත් එයාගේ සමානයි. එතකොට උඩ පැත්තයි යට පැත්තකුත් තියෙනවා. එයාට අපි කියන්නේ ඍජුකෝණාශ්‍රය කියලා. එතකොට ඔයාලා දන්නවද ඍජුකෝණාශ්‍රයට සමාන උදාහරණ මොනවද කියලා? අපාවට පරිසරයේ තියෙන්නේ මොනවද? ඔයාගේ පැන්සල් බොක්ස් එක. එයා ඍජුකෝණාශ්‍රයක් වගේ නේද? අන්නේ එතකොට අපේ හැඩතල යාළුවෝ ටික තමයි මේ යාළුවෝ. එතකොට මේ හැඩතල අපි ආයි මතක් කරගමුද පුතේ? හඳහාමි රවුමක් වගේ ඉන්න හඳහාමි වෘත්තය. පාද මුළු හතරම සමාන චොක්ලට් කෑල්ල සමචතුරාශ්‍රය. එතකොට මුළු තුනම සමාන චීස් කෑල්ල ත්‍රිකෝණය. ත්‍රිකෝණාශ්‍රය. පාද හතර සමානයි. පාද දෙකක් පැති දෙකට සමානයි. පාද හතරක් තියෙනවා යාට. එතකොට උඩ පැත්තයි යට පැත්තයි පැති දෙකක් සමානයි. අපි යාට කියනවා ඍජුකෝණාශ්‍රය. ඔන්න පුතේ ටීචර් ඔයාට ලස්සන පාඩමකින් අද නිමා කරා දවස හැඩතල. අපි බලමු මතක් කරගෙන ඔයාලට මතකයිද කියලා. වෘත්තය කියන්න සමචතුරාශ්‍රය. චොක්ලට් කෑල්ල ත්‍රිකෝණය චීස් කෑල්ල ඍජුකෝණාශ්‍රය පැන්සල් පෙට්ටිය.